අදත් ඔයාලා මගේ බොන්සයි හෝම් YouTube channel එකට සාදරයෙන් පිළිගන්නවා. අද අපි කතා කරන්න යන්නේ බොන්සයි කැලෑවක් හදා ගන්න ආකාරය පිළිබඳව. ඔයාලත් මගේ YouTube channel එකට අලුත් කෙනෙක් නම් දැන්ම පහළ තියෙන subscribe button එක click කරලා bell icon එක all press කරලා තියාගන්න. මොකද මම වීඩියෝ එකක් අලුතින් දාපු ගමන් ඔයාලට notification එකක් දෙන්න ගන්න පුළුවන් වෙන හින්දා එහෙනම් අපි වැඩි කතා නැතුව වීඩියෝ එකට යමු. ඔයාලට බොන්සයි කැලෑවක් හදාගන්න ඕන නම් අපිට අවශ්‍ය වෙනවා වයර්. එතකොට ශාකේ අනවශ්‍ය ශාකා කපන්න කතුරක්. එතකොට අපිට ඕන එකම වර්ගයෙන්ම ශාක කිහිපයක් අවශ්‍ය වෙනවා. ඔයාලට නැත්තම් විෂම ශාකක් ගන්න පුළුවන්. මේ මම ගත්තේ අද කිරිනුග ශාකයක්. පොඩි කිරිනු ශාකයක් මේ තියෙන්නේ. එකම වගේ ශාක කිහිපයක් තමයි මම යොදාගත්තේ. අපි බලමු දැන් බොන්සයි කැලෑවක් හදාගද්දී අපිට ශාකය ඒ කියන්නේ බොන්සයි කැලෑව ත්‍රිකෝණාකාරව විදිහට තමයි අපිට හදාගන්න අවශ්‍ය වෙන්නේ. ඒ කියන්නේ මැද ගස් ටික ලොකු අග ගස් ටික කුඩා වෙන ශාක තමයි හොයාගන්න ඕනේ. අපි එහෙනම් බොන්සයි කැලෑව හදාගන්න යමු. අපිට පුළුවන් මේ ශාකය මැද්දට වගේ දාගන්න. මේක අනවශ්‍ය අතු ටික කපමු. අපි මේ වගේ පෝච්චයක් යොදාගමු. ඊට පස්සේ අපි මේක පිළිවෙලකට හදාගන්න ඕනේ. මේක අපිට පුළුවන් අගින් යොදාගන්න. මේ ශාකය මෙහි ගන්න ඕනේ. මේක අපි මේ අගින් යොදා ගන්නවා. ඊට පස්සේ ඊට වඩා ටිකක් විශාල පැලයක් අරගෙන මේ වගේ ශාකයක් මේ වගේ ලොකු ශාකයක් ගන්න. මේක ඊට ටිකක් මෙහෙන් හදා ගන්න ඕනේ. ඊට පස්සේ තවත් ලොකු ශාකයක් ගන්නවා. ඊට පස්සේ අපි මේ ශාකෙ මෙහෙන් යොදා ගන්නවා. තවත් ශාකයක් මෙහෙන් යොදා ගන්න පුළුවන්. අපි මේ ටිකට පස් දාගමු. හරි දැන් අපි මේක කපා ගන්න ඕන ආකාරයට කපා ගමු.